ජේසුපිටයි 2025 නොවැම්බර් මාසයේ දෙවැනි ඉරුදිනයි. මාගේ 26 වෙනි මෙනෙහි කිරීම. බියවන්න ජේසුස් වහන්සේ පවසයි. බියවන්න ජේසුස් වහන්සේ පවසයි. බිය නිසා ඒ අයට රාත්‍රියේ සුවබර නිින්දක් නොමැති තත්ත්වයක් ඇති විය හැකිය. සෑම දිනකම බිය වේවි සිටිනවාට වඩා මෙරි යමුද යනුවෙන් සිටේ. මෙලෙස ඔබ බියෙන් සිටින්නේද? ඔබ දෙස බලා ජේසුස් වහන්සේ මෙලෙස පවසයි. බිය නොවන්න, ස්ථිරව සිටින්න. ස්වාමීන් වහන්සේ අද ඔබ ගලවන පිණිස උන්වහන්සේ ඉටු කරන දේ ඔබ දකින්නාහුය. උන්වහන්සේ ඔබ දෙසා සටන් කරනසේක. මාගේ පුතුණුව, මාගේ දියණිය, නුඹ බිය නොවන්න යනුවෙන් පවසන්නේ ඔබ තමයි. ජේසුස් වහන්සේ සුදු බයිබලයේ වදන් වලින් කතා කරයි. ශක්තිමත්ව, ධෛර්ය සම්පන්නව සිටින්න. බිය නොවි තැති නොගෙන ඉන්න. ඔබ සමග යන්නේ ඔබගේ දේවි සම්විධානන් වහන්සේය. උන්වහන්සේ ඔබ අතරමන් නොකරනසේක. ඔබට පෙරටුවෙන් යන්නේ සම්විධානන් වහන්සේය. උන්වහන්සේ ඔබ සමග වැඩ සිටිනසේක. බිය නොවන්න, නොකර වෙන්නයි කීවේය. බිය නොවන්න, නුඹ රසින්නේ නැතැයි ඔහුට වදාළසේක. බිය නොවන්න, මම නුඹ සමග සිටිනසේක. බිය නොවන්න, උන්වහන්සේ ඔබෙන් ඉවත් නොවනසේක. ඔබත් නොහරිනසේක. සම්විධානන් වහන්සේ ඔබ සමග වැඩ සිටින නිසා බිය නොවි නොකැළපෙන්න. මම හිමිතුමන් සොයා ගියෙමි. එතුමානෝ මට පිළිතුරු දී හැම බියෙන් මා මිදූසේක. මාගේ විපතේදී සමිඳුන්ට යාඥා කළෙමි. එතුමානෝ මාගේ පැත්තට සිටින බැවින් මම බිය නොවන්නෙමි. බිය නොවන්න, මම නුඹ සමග ය. මම නුඹ ශක්තිමත් කර නුඹට උපකාර කරන්නෙමි. මාගේ ජය හස්තයෙන් නුඹ ආරක්ෂා කර නුඹ ගලවන්නෙමි. දෙවිදානෝ බිය නොවන්න, නුඹට පිහිට වන්නෙමි කියමින්